මම වෝල්මාර්ට් එක වැහුවට පස්සේ ඒකට රිංගලා වීරයෙක් වුණා. මගේ යාළුවා මට වෝල්මාර්ට් එකේ පැය 24ක් ඉන්න කියලා ඩෑ එකක් දුන්නා. ඉතින් මම ඔට්ටුවක් අල්ලලා හවස 6ට ඒක අතුලට රිංගුවා. මම ඒකේ පිටිපස්සේ টয়ලට් පේපර්ස් වලින් බලකොටුවක් ගැහුවා. රෑ 11ට වසා දැමීමේ නිවේදනය ආවා. පැයකට විතර පස්සේ ලයිට් ඔෆ් වුණා. මම බඩ ගාගෙන එළියට ආවා. මම සයිකලයක් අරගෙන සෑම පේලියකම පැදගෙන ගියා. ශීතකල පීසා පසු කර ඉස්සරහටම පැද්දා. මම කබානෙන් රෝස්ට් කරපු කුකුලෙක් අරගෙන ඩොලර්ස් 7000ක් වටින වැල්ලක ඉඳගෙන කෑවා. මම টয়ලට් පේපර් පැකට් 12ක් තරම් උස සිංහාසනයක් හදලා රජෙක් වගේ හරක් මස් කෑල්ලක් කන එක වීඩියෝ කරන්න මට ඒක උඩට නගින්න වුණා. මම උජාරුවෙන් ඒක උඩ වාඩි වුණා. එකපාරටම මට ඇහුණා වීදුරුවක් බිඳෙන සද්දයක්. මම සිංහාසනයෙන් බෑලා මොකක්ද කියලා බලන්න පාත් වුණා. කළු වෙස්මුණු දාගත්තු මිනිස්සු 3 දෙනෙක් බෑග් අරගෙන පරිභෝගික සේවා මේසයට යන ගමන් හිටියා. උන්ගෙන් එක්කෙනෙක් ක්‍රූබා එකක් අරගෙන සප්පුව අරින්න උත්සාහ කරා. එතකොටම මට මීටර වුණා টয়ලට් පේපර්ස් 2000කින් හදපු බලකොටුව උන්ගේ ඔළුව උඩින් තියෙන්නේ කියලා. මම ඒක තල්ලු කරා. සුදු හිම කුණාටුවක් වගේ ඒක උන්ගේ අඟට වැටුණා. මම ඉස්සරහට දුවලා ගිහින් ෆයර් අලාම් එක ගැහුවා. විනාඩි 3කට විතර පස්සේ පොලිස් සෙට් එකක් ආවිත් টয়ලට් පේපර්ස් අස්සින් හොරු 3 දෙනාව අල්ලගත්තා. රහස් පරීක්ෂකවරයා ඇවිත් මට අත දීලා කිව්වා ඔයා වීරයෙක් පුතා කියලා. ඊට පස්සේ යාගේ පොත පෙරලනකොට එයාගේ හිනාව නැති වෙලාම වහුවා. පාන්දර 3ට ඔයා මොකද මෙතන කරන්නේ? මම මගේ ඔළුව කැසුවා. ඊට පස්සේ මම පොඩි හිනාවක් දාගෙන උරහි සකුලා ගත්තා. මම වීරයෙක් වෙන්න එඩිතර වුණා.